කාවින්දීස් ප්ලේස් ක්‍රොෂේ ඇකඩමි වෙතින් ගෙනේන නොමිලේ ගෙතුම් පාඨමාලාවේ 5 වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙන ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ පාඩම් මෙහෙවන මම තිලිනි හයේෂා කාවින්දි. ඔයා අද පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නම් අපේ channel එකේ තියෙන මුල් පාඩම් 4 බලලා ඉවර වෙලා මේ පාඩම බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි අද කතා කරන්නේ දම්වැල එහෙම නැත්නම් චේන් ස්ටිච් එක ගොතන විදිහ. අපි දැන් යමු පාඩමට. අපි අද ඉගෙන ගමු දම්වැල එහෙම නැත්නම් චේන් ස්ටිච් එක ගොතන්නේ කොහොමද කියලා. ඔයාලගේ ගෙතුම් කටුවයි හෝල් බෝලේ අරන් ලෑස්ති වෙන්න. මම කියපු විදිහට ඔයාලා හෝල් බෝලේ ගොතන කෙලවර හොයලා ඔන්න දිගෑර ගන්න. කලින් පාඩම් බලපු අය දන්නවා කොහොමද මේ හෝල් බෝලේ කෙලවර හොයාගන්නේ කියලා. ඔයා මේ පාඩම මග හැරුණා නම් ගිහිල්ලා තුන්වෙනි පාඩම බලලා ඇවිල්ලාම මේ පාඩමත් එක්ක එකතු වෙන්න. හරි පුතේ අපි ගොතන්න කලින් බලමු මේ ගොතන නූල අපි මේ යාන් එක කොහොමද අල්ලගන්නේ කියලා. මේකට පුතේ නිශ්චිත ක්‍රමවේදයක් නෑ මේ විදිහට අල්ලගන්න ඕනේ කියලා. මම ඔයාලට අල්ලගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පෙන්නන්නම්. එකක් තමයි පුතේ මේ යාන් එක අතට අරගෙන ඔයාලා මේ යාන් එක පුතේ අපි අල්ලගන්නේ නොහුරු අතින්. මොකද අපි හැම වෙලාවෙම ගෙතුම් කටු අල්ලගන්නේ හුරු අතින්නේ. ඒ හින්දා අපි යාන් එක ගන්න අපේ නොහුරු අතට. ඒ හින්දා ඔයාගේ නොහුරු අතට යාන් එක අරගෙන මෙන්න මේ විදිහට සුළඟිල්ලෙන් ඔතා ගන්න. ඔතලා අනිත් ඇඟිලි ටික පස්සට අරගෙන මෙන්න මේ විදිහට අරගෙන ඔයාට ගොතන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්තම් මෙහෙම අරගෙන තවත් ඇඟිල්ලක පටලලා අරගෙනත් ඔයාට ඒක ගොතන්න පුළුවන්. එතකොට මේ සුළඟිල්ල බත කරගත්තාම මේ නූල යම්කිසි පීඩනයක් ඇදීමක් යටතේ තමයි එන්නේ. තේරුණා නේද? එහෙම නැත්තම් ඔයාට පුළුවනි මේ විදිහට සුළඟිල්ලේ පටලවල අරගෙන මේ ඇඟිල්ල මග හැරලා මෙන්න මෙහෙම අල්ලගන්න. එහෙම අල්ලගන්නත් පුළුවනි. තේරුණා නේද? අත අරගෙන ඔයාගේ සුළඟිල්ල වටේ නූල පටලවල අරගෙන මේ ඇඟිල්ල මග හැරලා මැද ඇඟිල්ලට ළඟින් පිටිපස්සට අරගෙන අතේ මෙන්න මෙහෙම අරගෙන එයාට ගොතන්න ගන්න පුළුවන්. තේරුණා නේද? ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. නූල අරගෙන මේ ඇඟිලි දෙකේ මේ විදිහට පටලවල අරගන්නවා ටිකක් දිගට. මේ ඇඟිලි දෙකේ පටලවල අරගෙන මේ ඇඟිල්ල මග ඇරලා දබර ගිල්ලේ පොටවල් කිහිපයක් ගොතනවා. උතලා ගොතන්න ගන්නත් පුළුවන්. එතකොට ඒ ගොතන ගමන් ටික ටික මේ ඇඟිල්ල ලිහලෙහ නූල බුරුල් කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු අර විදිහටම මේ නූල ඇදලා අරන් මෙහෙම අපට ඇඟිල්ල පොට මේ දබර ගිල්ල පොටවල් කිහිපයක් ගොතලා ටිකෙන් ටික මේ විදිහට බුරුල් කර කර ගොතන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ගොතන වීඩියෝ වලදී එක එක අය එක එක විදිහට මේ නූල අල්ල ගන්නවා. ඉතින් පුතේ මමත් කීප ක්‍රමයක් උත්සාහ කරලා මට අන්තිමට හරි ගිය ක්‍රමය තමයි මාපට ගිල්ලසා මේ දබර ගිල්ලසා මැද ගිල්ලට අතරින් එන විදිහට නූල තද කරගන්න එක. මෙන්න මේ විදිහට අල්ල තමයි මම ගොතන්නේ. මේ මට හරි ගිය ක්‍රමය. ඔයාලත් මේ වගේ ක්‍රම කීපයක් උත්සාහ කරලා බලන්න. නූල අතර අඳව ගන්න. ඒ අතරින් ඔයාලට පහසු ක්‍රමයක් ඒ සඳහා තෝරගන්න. අනුගමනය කරන්න ඕනේ මේ ක්‍රමයමයි කියලා නිශ්චිත ක්‍රමයක් නැහැ මේ සඳහා. හොඳේ ඔයාට නූල අල්ල ගන්න පුළුවන් පහසු ක්‍රමයට ඔයා නූල අල්ලගෙන ගොතන්න ලෑස්ති වෙන්න. හරි පුතේ ඔන්න පහසු විදිහට නූල අල්ල ගන්න. මේ මගේ ක්‍රමයට මම අල්ලගෙන තියෙන්නේ. දැන් ගන්න ගෙතුම් කටුව අතට. මට පුතේ ගෙතුම් කටුව අල්ලන ක්‍රමය තමයි නයිෆ් ග්‍රිප් එක. මට පෙන්සිල් ග්‍රිප් එකට වඩා නයිෆ් ග්‍රිප් එක තමයි පහසු ක්‍රමය. මම මේ විදිහට තමයි නූල අල්ලන්නේ. දැන් මම හදාගන්නේ දම්වැල ගොතන්නනේ අද අපි ලෑස්ති වෙන්නේ. ඒ හින්දා දම්වැල ගොතන්න නම් අපි ඊට කලින් මුලින්ම ස්ලිප් නොට් එක දාගන්න ඕනේ. පුතාලට මම ස්ලිප් නොට් එක දාගන්න කියා දීපු විදිහට ඔන්න දැන් ඔයාලා ස්ලිප් නොට් එක දාගන්න. හරි නේද පුතේ? ආයෙ පාරක් පෙන්නන්නද? මං කලින් වලට කටුව පාවිච්චි කරන විදිය කිව්වේ නෑනේ.
ඔන්න බලන්න කටුවෙන් පාවිච්චි කරලා ස්ලිප් knot එකේ ගැටේ ඇදගන්නේ කොහොමද කියලා. හොඳයි. මේ ඇඟිලි දෙක අතරින් දවටලා අපි මේ ක්‍රොස් එකට අත තියාගෙන මේක ලෙහලා එළියට ගත්තා. අරගෙන මේ නූලට උඩින් තිබ්බා. දැන් ඔයාලට මේ විදිහට ඇවිත් ඇති. දැන් ගෙතුම් කටුව අතට අරගෙන මේකේ මේ හිස තියෙනවනේ. හිස අරගෙන මේක ඇතුලෙන් දාලා මෙන්න මේ නූල පටලව ගන්න. මේ මැද තියෙන නූල පටලවලා ඒකෙන් අදින්න. එතකොට මේ විදිහට ස්ලිප් knot එක වැටෙනවා. ඒක ඊට පස්සේ ගෙතුම් නූල පැත්තෙන් තද කරාම අපිට ඒක ගෙතුම් කටුවට තද කරගන්න පුළුවන්. දැන් පේනව නේද ස්ලිප් knot එක වැටලා තියෙන්නේ කියලා. දැන් අපි දන්වැල ගොතන්නයි යන්නේ. ස්ලිප් knot එක දාගත්තට පස්සේ පුතේ දැන් නූල අල්ලගෙන තියෙන්නේ. එතනින් ඇඟිල්ල තියලා මේ ගෙතුම් කටුව මෙන්න මේ විදිහට නූලේ පටලවන්න. පටලවලා ඇදලා ගන්න ඕනේ. ඔයාලට පේනවද කියන්න? පුතේ දැන් ස්ලිප් knot එකෙන් පස්සේ මේ ගෙතුම් කටුව වටේ නූල් පොටක් ඇදලා තියෙනවනේ. හරි. ඒ නූල් පොට ඇතුලෙන් මේ නූල ඇදලා ගන්න තමයි ඕනේ. ඒක අපි කරන්නේ මෙන්න මේ විදිහට ගෙතුම් කටුව පටලවනවා නූල වටේට. පටලවලා මෙහෙම අරගෙන මේ තිබ්බ මුදුව ඇතුලෙන් ඇදලා අරගන්නවා. එතකොට එක චේන් එකක් ගෙතෙනවා වගේම තවත් මුදුවක් මේ පේනව නේද? ගෙතුම් කටුව ඇතුලේ තියෙනවා. අපිට මේ මම ඔයාලට කිව්වනේ මේ ගෙතුම් කටුව වටේ තියෙන නූල ලොකු කරගන්නත් ඒ ගෙතුම් කටුව වටේ තියෙන මුදුව ලොකු කරගන්නත් පොඩි කරගන්නත් අපිට පුළුවනි. ඒක ලොකු කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ මේ නූල බුරුල් කරලා ගෙතුම් කටුව අදින එක. එතකොට අපිට ඒක මුදුව ලොකු වෙලා පේනවා. හරිනේ. ඒක පොඩි කරගන්න නම් අපි කරන්න ඕනේ ගෙතුම් කටුව හැම තියෙද්දි මේ ගොතන නූල තියෙන්නේ. අග කෙලවර නෙමෙයි ගොතන නූලෙන් අදින එක. එතකොට ගෙතුම් කටුවට හිර වෙලා මේ මුදුව ගානටම අපිට හැදෙනවා සාමාන්‍ය මුදුවක්. ඊට පස්සේ ආපහු දැන් ඔන්න අපි දම්බැල ගොතන්න යන්නේ. ගෙතුම් කටුව වටේ මුදුවක් තියෙනවා. මෙන්න ගොතන නූල තියෙනවා. ඒක අපි වර්කින් ස්ටිච් එක කියලා හඳුන්වනවා. අපි කැඩ කරන නූල. ඊට පස්සේ ඒක පටලවලා ගෙතුම් කටුව අර මුදුව අතරින් එළියට ගන්නවා. එතකොට තව ස්ටිච් එකක් ගෙතෙනවා. එක චේන් එකක් ගෙතෙනවා. දමුදුවක් ගෙතෙනවා. ඊට පස්සේ තව මුදුවක් ගෙතුම් කටුව වටේ තියෙනවා. අපි නැවතත් ඒක යාන් එකේ පටලවලා අර මුදුව ඇතුලෙන් එළියට ගන්නවා. යාන් එකේ පටලවලා මුදුව ඇතුලෙන් එළියට ගන්නවා. යාන් එකේ පටලවලා මුදුව ඇතුලෙන් එළියට ගන්නවා. යාන් එකේ පටලවනවා මුදුව ඇතුලෙන් එළියට ගන්නවා. දැන් අපිට පේනවා චේන් කිහිපයක් ගෙතිලා තියෙනවා. ඔයාලට පැහැදිලිද පුතේ? මට කියන්න. ඔයාලට පැහැදිලිව මේ චේන් ටික පේනවාද? මම ඊට වඩා මහත නූලක් පාවිච්චි කරන්නද ඔයාලට මේක පැහැදිලි කරන්න? ඔයාලට නූල පේනවද කියලා මට චුට්ටක් කියන්නකෝ. ඔන්න මම ආයෙමත් පෙන්නන්නම් මුලින් ඉඳන්ම. චේන් එක අපි ඔන්න ගත්ත යාන් එක අතට අරගෙන දාගත්තා ස්ලිප් knot එක. ස්ලිප් knot එක දාගත්තා. මම දැන් චේන් එක ගොතන්න හදන්නේ. මෙන්න මේ නූලේ පටලවලා ගත්ත මේ මුදුව ඇතුලෙන් ආයෙමත් ඒ නූලේ පටලවලා ගත්ත මේ මුදුව ඇතුලෙන් මේ නූල පටලවලා ගත්තේ මුදුව ඇතුලෙන් ආයෙමත් ඒ නූල පටලවලා ගත්ත මුදුව ඇතුලෙන් එනවද පුතේ? ඔන්න ආයෙමත් නූල පටලවලා එළියට ගත්තා. ආයෙමත් නූල පටලවලා එළියට ගත්තා. ආයෙමත් නූල පටලවලා මේ මුදුව ඇතුලෙන් ගත්තා. පේනවද පුතේ? ඔයාලට මේ චේන් එක ගෙතිලා තියෙනවා. මෙන්න මේක තමයි පුතේ දන්වැල. එහෙම නැත්නම් චේන් ස්ටිච් එක කියලා කියන්නේ. ඔයාලට පේනව නේද? මම ඔයාලට මේ දන්වැල නම් කරන්නම් මීට වඩා ලොකු නූලකින් කරපු නිර්මාණයක් ආශ්‍රයෙන් ඔයාලට මේ දන්වැල නම් කරන විදිහ මම කියා දෙන්නම්. හරිද? ඔයාලට පේනව නේද පුතේ? දැන් පුතේ මේ දන්වැල ගැන අපි දැනගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. මේ එක එක කොටස් නම් කර ගන්න ඕනේ. එතකොට අපිට ඉදිරියේදී නිර්මාණවලදී ඒ ටික වැදගත් වෙනවා. මේ වගේ දන්වැල ගොතන්න ඕනේ පුතේ. අපි
මේ දම්වැල නම් කරගෙන මේක දම්වැල හඳුනගෙන ඊට පස්සේ එමු ඊළඟ කොටසට. හරි පුතේ මම ඔන්න ටිකක් ලොකු යාන් එකක් අරන් ආවා. මේ තියෙන මිලිමීටර් 4.5 යාන් එකක්. ඊළඟට මම ගත්තා මිලිමීටර් 5 කිතුම් කටුවක්. දැන් මම ඔයාලට මේකෙන් පෙන්නන්නම් කොහොමද අපි දම්වැල ගොතන්නේ කියලා. කලින් විදිහටම ඔන්න අපි ස්ලිප් knot එක හදාගත්තා. හදාගෙන දැන් ඔන්න crochet hook එක මෙතන රඳව ගත්ත මේ loop එකෙන් මේ පුතේ loop කියලා හඳුන්වනවා සිංහලෙන් මුදුකුවට අපි මේවා ඉංග්‍රීසි වචන වලින්ම පාවිච්චි කරන එක හොඳයි. ඒවට තියෙන පාරිභාෂික වචන වලින්ම. මොකද මේක සිංහල මේ අපේ ස්වදේශික කලාවක් නෙමෙයි. සිංහලට තියෙන්නේ පරිවර්තනය කරගත්ත වචන. නමුත් මේ තියෙන මේ වගේ නිවැරදිම වචන. මේ loop එකෙන් මෙන්න loop එකක් තියෙනවා crochet hook එක වටේට. අපි දැන් කරන්න ඕනේ මෙන්න මේ yarn එක. මේ working yarn කියලා හඳුන්වනවා අපි මේ ගොතන කොටස. හරිද? අපි මේ චුට්ට අඳුරගමුකෝ. මේ තියෙන පුතේ tail එක. මේ තියෙන slip knot එක. මේ තියෙනවා working loop එක. මේ තියෙනවා working yarn එක. working yarn එකෙන් තමයි අපි ගොතාගෙන යන්නේ. ඒ ගොතන working yarn එකේ අග කෙළවර තමයි මේ tail එක කියලා හඳුන්වන්නේ. මේ තියෙනවා slip knot එක. මේ තියෙනවා working loop එක. අපි දැන් කරන්න ඕනේ මේ working yarn එකේ පටලවල crochet hook එක මේ working loop එක හරහා එළියට ගන්න ඕනේ. එතකොට මෙන්න එක chain එකක් ගෙතිලා තියෙනවා. working loop එක තියෙනවා working yarn එක තියෙනවා. අපි මේ working yarn එක වටේ crochet hook එක පටලවලා working loop එකෙන් එළියට ගන්නවා. working yarn එක වටේ crochet hook එක පටලවලා working loop එකෙන් එළියට ගන්නවා. yarn එක වටේ පටලවනවා මේ loop එකෙන් එළියට ගන්නවා. yarn එක වටේ පටලවනවා මේ loop එකෙන් එළියට ගන්නවා. yarn එක වටේ පටලවනවා මේ loop එකෙන් එළියට ගන්නවා. yarn එක වටේ පටලවනවා මේ loop එකෙන් එළියට ගන්නවා. yarn එක වටේ පටලවනවා මේ loop එකෙන් එළියට ගන්නවා. ඔයාලට දැන් පැහැදිලි නේද? තේරෙනවද chain එක ගොතාගෙන යන විදිය? ඔන්න දැන් මම chain එක ඔන්න කීප සැරයක් stitch කීපයක් ගොතුවා. අපි දැන් බලමු මේ කොටස් ටික නම් කරගන්න. මෙන්න තියෙනවා පුතේ crochet hook එක. ඊළඟට මේ තියෙනවා tail එක. මෙන්න තියෙනවා slip knot එක. මෙන්න තියෙනවා chain එක. මේ ගිතුම් කටුවත් එක්ක ඉතිලා තියෙන කෙලවර මේක අපි මේ loop එක මේක අපි working loop කියලා හඳුන්වනවා. අපි ඉදිරියට ගොතාගෙන යන්නේ මේ yarn එකෙන්නේ. මේක working yarn කියලා හඳුන්වනවා. දැන් පුතේ මේ chain එක තියෙනවා නේද? මේ chain එකෙත් අපිට දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැන් පුතේ chain එක මෙහෙම තිබ්බහම මේ පැත්තේ නේද ඔයා ඉන්නේ? මේ ඔයාගේ පැත්තනේ. මේ අනිත් පැත්ත. මේ පැත්ත මේ අනිත් පැත්ත. මේ ඉන්නේ ඔයා ඉන්න පැත්ත. ඔයාගේ පැත්තෙන් තියෙන මේ loop එක පුතේ front loop කියලා හඳුන්වනවා. front ඉදිරිපසින් තියෙන loop එක. ඔයාට ඉදිරිපසින් තියෙන loop එක අපි front loop කියලා හඳුන්වනවා. ඊට එහා පැත්තේ මේ පිටිපස්සෙන් තියෙන loop එක අපි back loop කියලා හඳුන්වනවා. දැන් මේ එක chain එකක් ගත්තාම පුතේ ඔයා ඉන්නේ මේ පැත්තේනේ. ඒ හින්දා ඔයා පැත්තේ තියෙන කොටස front loop කියලා හඳුන්වනවා. අනිත් පැත්තේ තියෙන කොටස back loop කියලා හඳුන්වනවා. මේ තියෙන front loop එක, මේ තියෙන්නේ back loop එක. පැහැදිලි නේද? chain එක පුතේ හොම අනිත් පැත්ත හැරෙව්වහම ඔයාට පේනව නේද මේ උඩින් පැනලා වගේ ගිහින් තියෙන නූල් පොටවල්. ඒ හැම chain එකක් ගානෙම මේ පැන වගේ ගිහින් තියෙනවා පේනව නේද? අන්න ඒවා අපි back bump කියලා හඳුන්වනවා. මෙන්න මේ පිටිපස්සෙන් මේ බම්ප් වෙලා තියෙන්නේ. මේවා back bump කියලා හඳුන්වනවා. මෙන්න මේ කොටස් ටික පුතේ අපි රූපයක් නම් කරගන්න ඕනේ. ඔයාලා මේ වගේ chain එකක් ගොතලා හරිද? මේ වගේ මේ loop කිහිපයක් තියෙන chain එකක් ගොතලා ඊට පස්සේ මේ කොටස් පුතේ පොතේ නම් කරලා අලවන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියලා මම ඊළඟ ෆොටෝ එකේ නම් කරලාම මේක පෙන්නන්නම්. chain එක ගොතාගෙන නෝට්බුක් එක අරගෙන ඔන්න ලෑස්ති වෙන්න. අද දිනේ දාලා ලියා ගන්න මාතෘකාව chain කියලා ලියලා ඊට යටින් කෙටි යෙදුම කියලා ලියලා ලියා ගන්න සිම්පල් අකුරෙන් CH ඊළඟ එක සංකේතය කියලා ලියා ගන්න. මේ වගේ හරස් අතට බිඳුව වගේ පෙරලිච්ච බිඳුවක් වගේ තමයි
චේන් එකේ සංකේතය. ඒක හරියටම චේන් එකේ හැඩයට සමානයි. අපි චේන් ටිකක් අතින් ලිව්වොත් ලියන්න අන්දොත් අඳින්න වෙන්නේ ওই වගේ හැඩයටනේ. අන්න ඒ හැඩයට තමයි චේන් එකේ සංකේතය අපි පාවිච්චි කරන්නේ. කෙටි යෙදුම සිම්පල් CH. හරි නේද? මේක ලියා ගන්න පොතේ. ඊට පස්සේ පුතේ චේන් එක ගොතලා ඒකේ කොටස කපලා ඔයාලා පොතේ අලවලා ඒක මාක් කරන්න ඕනේ. කොහොමද ලකුණු කරන්නේ? මෙන්න තියෙනවා පුතේ මේකේ බොහොම පැහැදිලිව ටේල් එක, ස්ලිප් knot එක, ෆ්‍රන්ට් ලූප් එක, බැක් ලූප් එක, working yarn එක, working loop එක බොහොම පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. මේ විදිහටම ඔයාලා චේන් එකක් ගොතලා ඒ කොටස කපලා පොතේ අලවලා මේ වගේ ඊතල ගහලා ලකුණු කරලා නම් කරගන්න. හරි නේද? කරගන්න පුළුවන් නේද? අනිත් එක පුතේ බැක් බම්ප් එක ඒකත් වෙනම චේන් කොටසක් ගොතලා අනිත් පැත්ත හරවලා අලවලා ඒ බැක් බම්ප් එක ලකුණු කරගන්න. හරි පුතේ පස්වෙනි පාඩම මෙතනින් ඉවරයි. ඔන්න දැන් අපි චේන් එක ගොතන විදිහ දන්නවා. මම 6 වෙනි පාඩම විදිහට ඔයාලට අරන් එන්නේ පුංචි ලස්සන නිර්මාණයක් කරගන්න. ඒක මොකද්ද කියලා මම ඔයාලට ඊළඟ පාඩමේදී කියන්නම්. දැන් චේන් එක ගොතලා මම මේ කියපු විදිහට ඒ කොටස ඒ අභ්‍යාස ටික සම්පූර්ණ කරලා නෝට් එක සම්පූර්ණ කරගන්න. ඉක්මනින්ම 6 වෙනි පාඩම ගේනවා.